අද අපි කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ගැන. මේ මහත් බාධක කොරල් පරය පිහිටා තියෙන්නේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තයට ආසන්නව මුහුදේ තමයි පිහිටලා තියෙන්නේ. එය උතුරු නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ දිගේ කිලෝමීටර් 2300කට වඩා දිගින් විහිදිලා තියෙනවා. තව දෙයක් තමයි ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය මේ හඳුන්වන්න පුළුවන්. කොරල් පර 3000කට අධික ප්‍රමාණයක්, කුඩා දූපත් 900කට වඩා වැඩි ප්‍රමාණයක් අභ්‍යවකාශයෙන් පවා දැකගත හැකි ලෝකයේ එකම ජීවී ව්‍යුහය විදිහට මේ හඳුන්වනවා. බාධක කොරල් පරය ලෝකයේ ඉතාමත්ම ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියක් ලෙස හඳුන්වනවා. විශේෂ 1500කට අධික ප්‍රමාණයක්, කොරල් විශේෂ 400කට වැඩි ප්‍රමාණයක්, මුහුදු කැස්බෑවන් විශේෂ 6ක්, මෝරන් සහ ඩොල්ෆින් වැනි සත්තු මේ කොරල් පර පද්ධතිය ආශ්‍රිත ජීවත් වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඇත්තටම කොරල් පර කියන්නේ මොනවද? කොරල් පර කියන්නේ ශාක වර්ගයක් නෙවෙයි, කුඩා සත්වයින්. මෙම සත්වයින් එකට එකතු වෙලා විශාල කොරල් පර ව්‍යුහයක් සාදනවා. මෙම කොරල් පරවරින් මුහුදු ජීවීන්ගේ ආරක්ෂිත වාසස්ථානයක් ලෙස මුහුදු තීර ඛාදනය වළක්වනවා. ලෝකයේ පරිසර සමතුලිතතාවයට වැදගත් වෙනවා. සංචාරක ආදායමෙන් ඕස්ට්‍රේලියාවට විශාල දායකත්වයක් දක්වනවා. ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම, කොරල් සුදුවීම, මුහුදු දූෂණය, අධික ලෙස මසුන් නැල්ලීම වැනි හේතු නිසා කොරල් පරේ නැතිවීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා මේ වන විට. ඒ නිසා තමයි යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් විදිහට මේක නම් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියානු රජය සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මේ ආරක්ෂා කරන්න කටයුතු සලස්සලා තියෙනවා. ලෝකයේ ස්වභාවිකව පුදුම හතින් එකක් විදිහට මේ සලකනවා. ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් වාර්ෂිකව නරඹන ස්ථානයක් විදිහට මේ හඳුන්වනවා. විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා අතිශයින් වැදගත් වෙලා තියෙනවා. මේ හේතුන් නිසා මේ කොරල් පරය ඉතා වැදගත් ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. YouTube, TikTok, FB වල ලින්ක් ටික දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒවට සෙට් වෙන ගමන් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. එහෙනම් අපි ගියා.